උදේ ඇහැරුණු ගමන් ඔබ මුලින්ම කරන්නේ මොකක්ද? ඔබේ ආදරණීයයන්ගේ මුහුණ බලන්න කලින්, එහෙමත් නැත්නම් මූණකට හොදන්නත් කලින් ඔබේ අත ඉබේටම යන්නේ කොට්ටේ ගාව තියෙන ෆෝන් එකට නේද? තවම හරි හැටි S2 ඇරලත් නැහැ. හැබැයි ඔබ ලෝකයේ දහස් ගණනකගේ විස්තර බලලා ඉවරයි. රෑ නිදාගන්න යද්දිත් S2 රිදෙනකම්, නිදිම තියනකම් නෙවෙයි, ෆෝන් එක අතින් ගිලිහිලා මූණට වැටෙනකම් ඔබ තවමත් තිරේ දිගේ පහළට ස්ක්‍රෝල් කරනව නේද? මේක නිකම්ම පුරුද්දක් නෙවෙයි. මේක ඔබේ ජීවිතේ හිමින් විනාශ කරන නොපෙනෙන විලංගුවක්. ඔබ දන්නේම නැතුව ඔබ මේ කුඩා තිරයේ වහලෙක් වෙලා ඉවරයි. ඔබ කෑම කන්නේ ෆෝන් එක බලමින්, ඔබ වැසිකිළියට යන්නෙත් ෆෝන් එක අතේ තියාගෙන. අවසානයේ ඔබ ඔබේ ආදරණීයයන් එක්ක ඉන්නේ වටිනා මොහොතවල් පවා විනාශ කරගන්නේ මේ ඇබ්බැහිය නිසා නේද? අපි හිතන්නේ අපි ෆෝන් එක පාලනය කරනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ෆෝන් එක ඇතුලේ තියෙන ඇල්ගොරිතම් විසින් ඔබේ හිත පාලනය කරන එකයි. ඔබේ සතුට, ඔබේ දුක, ඔබේ කෝපය පවා තීරණය කරන්නේ අද තිරේ මත දිස්වෙන එක පෝස්ට් එකක් හෝ වීඩියෝ එකක් විතරයි. මේකෙන් ඔබේ මානසික සුවය විතරක් නෙවෙයි, ඔබේ මොලේ ක්‍රියාකාරීත්වය පවා හෙමින් අඩපණ වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ මුළු ලෝකයම වෙලාගෙන තියෙන මේ ඩිජිටල් වසංගතයෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ගැනයි. විශේෂයෙන්ම අද අපේ වීඩියෝවෙන් ප්‍රධාන කරුණු 4ක් ගැන අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. පළමුවෙන්ම අපි බලමු තිරයට ඇබ්බැහි වීම පිටුපස ඇති රහස්‍යගත විද්‍යාව සහ ඩොපමීන් මායාව ගැන. ඔබව තප්පරයෙන් තප්පරයට ෆෝන් එක බලන්න පොළඹවන ඒ මනෝවිද්‍යාත්මක උගුල අටවල තියෙන්නේ කොහොමද කියලා අපි සොයා බලමු. දෙවනුව තිරය දෙස බලා සිටීමෙන් ඔබේ ශරීරයට සහ මානසික සුවයට සිදුවන බිහිසුණු හානිය ගැන අපි කතා කරමු. ඔබේ නිින්ද නොයාම, අමතක වීම සහ අනවශ්‍ය පීඩනයට, ඇන්සයිටියට මේ කුඩා තිරය බලපාන්නේ කොහොමද කියලා අපි මෙතනදී සාකච්ඡා කරනවා. තුන්වනුව ෆෝන් එක නිසා මැකී යන සැබෑ මිනිස් සම්බන්ධතා සහ හුදකලා වන සමාජය ගැන අපි බලමු. එකම මේසයක වාඩි වෙලා හිටියත් එකිනෙකාගේ මූණ බලන්නේ නැතුව ෆෝන් එක දෙස බලාගෙන ඉන්න තාක්ෂණික තනිකම ගැන අපි කතා කරමු. අවසාන වශයෙන් ඩිජිටල් විෂහරණය, ඩිජිටල් ඩීටොක්ස්, ඔබේ ජීවිතය නැවත ඔබේ අතට ගන්නා ප්‍රායෝගික පියවර ගැන අපි ඔබට කියලා දෙනවා. ෆෝන් එකට වහල් නොවි තාක්ෂණය ඔබේ ප්‍රයෝජනයට ගන්නා සැබෑ නිදහස උදා කරගන්නේ කොහොමද කියලා ඔබ මෙතනදී ඉගෙන ගන්නීවි. මේ වීඩියෝව අවසන් වෙද්දී ඔබේ අතේ තියෙන මේ ෆෝන් එක දෙස බලන ඔබේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. ඔබේ සැබෑ ජීවිතය නැවත දිනා ගන්න සහ ඔබේ මනසට සැබෑ නිදහස ලබා දෙන්න මේ වීඩියෝව අවසාන දක්වාම රැඳී සිටින්න අපි සමග. තිරයට ඇබ්බැහි වීම පිටුපස ඇති රහසිගත විද්‍යාව සහ ඩොපමීන් මායාව. දැන් අපි මේ ප්‍රශ්නයේ තිබෙන ගැඹුරුම පැත්ත, ඒ කියන්නේ විද්‍යාත්මක පසුබිම ගැන ඉතාමත් සවිස්තරාත්මකව කතා කරමු. ඔබ දන්නවද අපේ අතේ තියෙන මේ ස්මාර්ට්ෆෝන් එක නිකම් sannivedana උපකරණයක් නෙවෙයි, ඒක හරියට ඔබේ මොළය පාලනය කරන්න සහ ඔබව මෙහෙවන්න නිර්මාණය කරපු ඉතාමත් දියුණු මනෝවිද්‍යාත්මක ආයුධයක් වගේ. අයි අපිට එක දිගට පැය ගණනක් Facebook එකේ හෝ TikTok එකේ පහළට ස්ක්‍රෝල් කරන්න පුරුවන් වෙලා තියෙන කියන එක ගැන ඔබ කවදා හරි ගැඹුරින් හිතලා තියෙනවද? ඒකට ප්‍රධානතම හේතුව තමයි අපේ මොළයේ ඇතුලේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවලිය. අපේ මොළයේ ඇතුලේ ඩොපමීන් කියලා රසායනයක් තියෙනවා. මේක තමයි අපිට සතුටක්, තෘප්තියක් හෝ ජයග්‍රහණයක් දැනෙන්න සලස්වන ප්‍රධානම හෝමෝනය. පරිණාමීය විද්‍යාවට අනුව අතීතයේ මිනිසාට කෑමක් හමු වුණාම හෝ ආරක්ෂිත තැනක් හමු වුණාම මොළයෙන් ඩොපමීන් නිදහස් කරලා ඒදී නැවත කරන්න අපව පොළඹවනවා. නමුත් අද මේ ස්මාර්ට්ෆෝන් එක කරන්නේ ඒ ස්වභාවික පද්ධතිය අවභාවිතා කරන එකයි. ඔබ ෆෝන් එක අතටගෙන එක වීඩියෝ එකක් බලද්දී හෝ එක ලයික් එකක් ලැබෙද්දී ඔබේ මොළයෙන් පොඩි ඩොපමීන් ප්‍රමාණයක් නිදහස් වෙනවා. මේක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේම වැඩක්. සිලිකන් නිමේ ඉන්න මෘදුකාංග ඉංජිනේරුවන් මේ ඇප්ස් නිර්මාණය කරන්නෙම ඔබේ මේ ඩොපමීන් පද්ධතිය ඉලක්ක කරගෙනයි. ඔවුන් මේකට කියන්නේ අවධානය පදනම් කරපු ආර්ථිකය කියලා. ඒ කියන්නේ ඔබ කොමන වෙලාවක් ඒ ඇප් එක ඇතුලේ රැඳී ඉන්නවද කියන එක මත තමයි ඔවුන්ගේ ලාභය තීරණය වෙන්නේ. ඒ නිසා ඔවුන් ඔබව ඒ ඇතුලේ හිර කරගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ඉන්ෆිනිට් ස්ක්‍රෝල් කියන තාක්ෂණය බලන්න. ඔබ කොච්චර පහළට ගියත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඒක හරියට කැසිනෝ ශාලාවක තියෙන ස්ලොට් මැෂින් එකක් වගේ. ඊළඟට එන්නේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා ඔබ දන්නේ නැහැ. අන්න ඒ කුතුහලය නිසාම ඔබ දිගින් දිගටම ඇඟිල්ලෙන් තිරේ පහළට ඇදගෙන යනවා. මේක මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ variable reward කියලා. ඒ කියන්නේ
අපිට ලැබෙන තෑග්ග මොකක්ද කියලා අපි දන්නේ නැති වුණාම අපේ මොලේ ඒ දේ ලබා ගන්න වැඩිපුර උනන්දු වෙනවා. මීට අමතරව අපේ මොලේ තියෙන ලිම්බික් සිස්ටම් එක සහ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක අතර ලොකු සටනක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපේ තර්කානුකූල බුද්ධිය පාලනය කරන්නේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකෙන්. නමුත් ඇබ්බැහියක් සිද්ධ වෙනකොට අපේ හැඟීම් පාලනය කරන ලිම්බික් සිස්ටම් එක ඒක යටපත් කරනවා. අන්න ඒ නිසායි ඔබ දන්නව වුණත් මේකින් අහිතකර බලපෑම් වෙනවා කියලා ඒක නවත්ත ගන්න බැරි වෙන්නේ. ඔබ පැය ගාණක් ෆෝන් එකේ හිටියට පස්සේ ඔබට මේ ගැන පසුතැවීමක් දැනෙන්නේ ඔබේ බුද්ධිය අවදි වුණාට පස්සේ. තවත් වැදගත්ම දෙයක් තමයි නිල් ආලෝකය. ස්මාර්ට්ෆෝන් තිරයෙන් පිටවන මේ නිල් ආලෝකය අපේ මොලේ නිපද වෙන මෙලටෝනින් කියන හෝමෝනය අඩාල කරනවා. මේ හෝමෝනය තමයි අපිට නිින්ද ලබා දෙන්න සහ සිරුරේ අභ්‍යන්තර ඔරලෝසුව පාලනය කරන්න උදව් කරන්නේ. ඔබ රෑ පුරා ෆෝන් එක බලද්දී ඔබේ මොලය හිතන්නේ තවමත් එළිය තියෙනවා. දවල් කාලය කියලා. අන්න ඒ නිසායි ඔබේ නිින්ද සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වෙන්නේ. ඒ වගේම දිගින් දිගටම මේ විදිහට ඩොපමීන් විශාල වශයෙන් නිදහස් වීම නිසා ඔබේ මොලේ ඩොපමීන් ප්‍රතිග්‍රාහක හෙමින් හෙමින් අඩපණ වෙනවා. එතකොට ඔබට සාමාන්‍ය ජීවිතයේ දේවල් වලින් සතුටක් ලබන්න බැරි වෙනවා. පොතක් කියවන එක, සින්දුවක් අහන එක, ඕ තවත් කෙනෙක් එක්ක කතා කරන එක ඔබට මහා එපා කරපු දෙයක් වගේ දැනෙන්න පටන් ගන්නෙ අන්න ඒ නිසයි. ඔබ මහා ලොකු හිස් බවකින් පෙළෙන්න ගන්නවා. ඇත්තකම මේක හරියට මී උගුලක් වගේ. ඔබ ඇතුළට යන්නේ සතුට හොයාගෙන. උනාට අවසානයේ ඔබ කොටු වෙන්නේ මනෝවිද්‍යාත්මක වහලභාවයකටයි. ඔබ ෆෝන් එක බලනකොට දැනෙන තප්පර කිහිපයේ සතුටට ඔබ ගෙවන මිල ඉතාමත් වැඩි. ඔබේ අවධානය යොමු කිරීමේ හැකියාව තප්පර ගණනකට සීමා වෙලා තියෙන්නේ. මේ නිසාම තමයි අද කාලේ තප්පර 15ක වීඩියෝ බලලා පුරුදු වුණු ඔබේ මොළයට විනාඩි 10ක සාමාන්‍ය වීඩියෝ එකක්වත් බලන්න බැරි තරමට ඔබේ අවධානය දුර්වල වෙලා තියෙන්නේ. මේ තත්ත්වයේ දිගින් දිගටම පැලතුනහම ඔබේ නිර්මාණශීලීත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඔබ හිතන්නේ ඔබ ලෝකයේ ගැන ගොඩක් දේවල් දැනගන්නවා කියලා වුණාට ඇත්තටම වෙන්නේ ඔබ තොරතුරු අධික තොගයක් ඇතුලේ අතරමං වෙන එක විතරයි. ඔබේ මොළයට මේ තොරතුරු විශ්ලේෂණය කරන්න හෝ මතක තියාගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. මේක මානසික ආත්‍රතයට සහ විෂාදයට පවා මඟ පාදනවා. මිනිස්සු සමාජ මාධ්‍ය හරහා Tamanගේ ජීවිතයේ අනිත් අයගේ ජීවිත එක්ක සංසන්දනය කරන්න පටන් ගන්නෙත් මේ නිසයි. අන්න ඒ සංසන්දනය ඇතුලේ ඔබ හැමදාම ඉන්නේ පරාජිතයෙක් විදිහටයි. ඇයි අපේ මොළය මේ වගේ දෙයකට මෙච්චර ඉක්මනින් නැබ්බෙහි වෙන්න කියන එකට තව එක හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ පරිණාමීය පසුබිම. අතීතයේ මිනිසාට තොරතුරු කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල්. කොහේද කැම තියෙන්නේ, කොහේද අනතුරක් තියෙන්නේ කියලා දැනගන්න ඒක උන්ලේ පැවැත්මට වැදගත්. අද ඒ අවශ්‍යතාවය මේ ස්මාර්ට්ෆෝන් එක විසින් වැරදි විදිහට පාවිච්චි කරනවා. අපි හැමතිස්සෙම ෆෝන් එක බලන්නේ මොකක් හරි අලුත් දෙයක් වෙලාද කියලා දැනගන්න තියෙන ඒ සහජ බුද්ධිය නිසායි. නමුත් අද ඒ අලුත් තොරතුරු කියන්නේ ඔබේ ජීවිතයේ කිසිම වැඩක් නැති අනවශ්‍ය දේවල් ගොඩක් විතරයි. ඔබේ මොලේ අද රවටලා ඉවරයි. ඔබ මේකෙන් ගැලවෙන්න නම් මුලින්ම මේ විද්‍යාත්මක පසුබිම තේරුම් ගන්න ඕන. මේක ඔබේ වැරද්දක් නෙවෙයි, මේක නිර්මාණය කරලා තියෙන්නෙම ඔබව ඇබ්බැහි කරගන්න විදිහටයි. සෑම ඇප් එකම තියෙන රතු පාට නොටිෆිකේෂන් ලකුණ පවා නිර්මාණය කරලා තියෙන්නේ ඔබේ අවධානය ඇදගන්න පුරුවන් ප්‍රබලතම වර්ණය පාවිච්චි කරලයි. ඒ වගේම ඔබ ෆෝන් එක ස්ක්‍රෝල් කරනකොට අලුත් වීඩියෝ එකක් එන්න ගතවනේ තප්පර කිහිපය කාලය පවා හිතාමතාම දමා ඇති දෙයක්. එය නිකම් ලෝඩ් වෙන කාලය නෙවෙයි, ඒ ඔබ තුල කුතුහලය ඇති කරන කාලයයි. මේ රහසි විද්‍යාව පිටුපසේ ඉන්නේ ලෝකයේ දක්ෂතම මනෝවිද්‍යාඥයින්. ඔවුන් ඔබේ හැසිරීම් රටාවන් දත්තහරහා විශ්ලේෂණය කරමින් ඔබව වැඩිපුර ඇබ්බැහි කරගන්න පුරුවන් දේවල් මොනවද කියලා තීරණය කරනවා. ඒ නිසාම තමයි ඔබට මේකෙන් මිදෙන්න මාරණාතික සටනක් වගේ දැනෙන්නේ. නමුත් බිය වෙන්න එපා. ඕනෑම ඇබ්බැහියකින් ගැලවෙන්න ක්‍රම තියෙනවා. ඔබේ මොළය නැවත ප්‍රකෘති තත්වයට පත් කරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධය ලැබිය යුත්තේ මේ විද්‍යාත්මක පදනම් මතයි. තවද ඔබේ ශරීරයට මේ මගින් සිදුවන හානිය අතිමහත්ය. ඔබ නිරන්තරයෙන් ෆෝන් එක භාවිතා කරන විට ඔබේ ගෙලේ ඇතිවන පීඩනය වසර කිහිපයකින් බරපතල කොන්දේ අමරව්වක් දක්වා වර්ධනය විය හැකියි. අපේ ඇස්වලට මේ නිල් ආලෝකය නිරාවරණය වීම නිසා ඇස් වියලීම සහ පෙනීම දුර්වල වීම ඉතා වේගයෙන් සිදු වෙනවා. මෙවැනි කායික සහ මානසික හානි වලින් බේරීම නම් අපි ඉතාමත් බුද්ධිමත් ලෙස තාක්ෂණයේ හැසිරිය යුතුයි. ඔබේ ජීවිතය සහ සෞඛ්‍ය අනතුරේ හෙළන මේ ඩිජිටල් උගුලෙන් මිදීමට තවමත් කාලය තිබෙනවා. තිරේ දෙස බලා සිටින සෑම මොහොතකම ඔබ මගහරින්නේ ඔබ අවට පවතින සුන්දර ලෝකය සහ සැබෑ මිනිස්සුන්යයි. එම නිසා ඔබේ මොළය සහ ශරීරය
මේ බරපතල වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිවැරදි දැනුම සහ ක්‍රමවේදයන් අපි ඊටමත් නිවැරදිව තේරුම් ගත යුතුයි. මේ රහසි විද්‍යාව තුළ ඔබ කොටු වී සිටින නම් ඉන් මිදීම සඳහා ඔබේ මනස සූදානම් කර ගැනීම පළමු පියවරයි. මින්පසුව ඔබට ෆෝන් එක අතට ගන්නා විට එහි තිබෙන මේ දූෂිත මනෝවිද්‍යාත්මක උපක්‍රම පැහැදිලිව පෙනෙන්නට ගනු ඇත. එම දැනුවත්භාවය මගින් ඔබට ඔබේ තීරණ වඩාත් නිදහස්ව ගැනීමට හැකි වේවි. ඔබව ඇබ්බැහි කර ගැනීමට වෙහෙසෙන මේ ඇල්ගොරිදම් පද්ධතියට වඩා ඔබේ බුද්ධිය ප්‍රබල බව ඔබ වටහා ගත යුතුමයි. තිරය දෙස බලා සිටීමෙන් ඔබේ ශරීරයට සහ මානසික සුවයට සිදුවන බිහිසුණු හානිය. තිරය දෙස බලා සිටීමෙන් ඔබේ ශරීරයට සහ මානසික සුවයට සිදුවන බිහිසුණු හානිය ගැන කතා කරන විට එය හුදෙක් ඇස් රිදීමකට පමණක් සීමා වූවක් නොවන බව අප මුලින්ම වටහා ගත යුතුය. අප නොදැනුවත්වම මේ කුඩා තිරය අපේ මුළු ශරීර පද්ධතියම විකෘති කරමින් පවතින අතර එහි භයානකම ප්‍රතිඵලය වන්නේ ටෙක්ස්ට් නෙක් නමින් හඳුන්වන බෙල්ලේ සහ කොන්දේ ඇතිවන අසාමාන්‍ය පීඩනයයි. ඔබ ෆෝන් එක දෙස බැලීමට ඔබේ හිස අංශක 60ක් පමණ පහතට හරවන සෑම මොහොතකම ඔබේ ගෙල මත කිලෝග්‍රෑම් 27ක පමණ බරක් පැටවෙන බව ඔබ දන්නවාද? මේ හරියට අවුරුදු 8ක දරුවෙකු ඔබේ කරමත තබාගෙන සිටිනවා වැනි අති විශාල බරකි. වසර ගණනාවක් තිස්සේ දිනකට පැය කිහිපයක් මේ ආකාරයෙන් සිටීම නිසා ඔබේ කොන්දේ ස්වභාවික හැඩය වෙනස් වී ස්නායු තෙරපීම සහ දරාගත නොහැකි වේදනාවන් ඇතිවීම වැළැක්විය නොහැකිය. මීට අමතරව අපේ දැස්වලට සිදුවන හානිය අතිමහත්ය. ඩිජිටල් අයි ස්ට්‍රේන් තත්ත්වය නිසා ඇස් වියලීම, පෙනීම බොදවීම සහ හිස රදය අද ඉතාමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ස්මාර්ට්ෆෝන් තිරයකින් නිකුත්වන අධිශක්ති නිල් ආලෝකය කෙලින්ම අපේ ඇසේ දෘෂ්ටි විතානයට හානි කරන අතර ඒ අනාගතයේදී අන්ධභාවයට පවා මඟ පෑදිය හැකි බව වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ කර ඇත. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී අඳුරේ ෆෝන් එක භාවිතා කිරීමෙන් මේ හානිය දෙගුණ තෙගුණ වේ. ශාරීරික හානිය එතනින් නතර නොවේ. නිරන්තරයෙන් තිරිය දෙස බලා සිටීම නිසා අපේ ශාරීරියේ පරිවර්තිතීය ක්‍රියාවලිය අඩාලවන අතර එය ස්ථූලතාවය හෙවත් අනවශ්‍ය ලෙස මහත් වීම, දියවැඩියාව සහ හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ නංවයි. අපේ ශරීරය නිර්මාණය වී ඇත්තේ ක්‍රියාශීලී වීමට මිස එකම තැනක පැය ගණනක් වාඩි වී සිටීමට නොවේ. නමුත් මේ ඇබ්බැහිය නිසා අපේ ශාරීරික ක්‍රියාකාරකම් අවම වී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පවා දුර්වල වේ. දැන් අපි මෙහි ඇති බරපතලම පැත්ත, එනම් මානසික සෞඛ්‍යයට වන බලපෑම දෙසට හැරෙමු. තිරයට ඇබ්බැහි වීම නිසා ඇතිවන ප්‍රධානතම මානසික ගැටලුව වන්නේ ඇන්සයිටි හෙවත් අනවශ්‍ය බිය සහ පීඩනයයි. ඔබේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන සෑම අවස්ථාවකම ඔබේ ශරීරයේ කෝටිසෝල් නැමැති ආතති හෝමෝනේ ශ්‍රාවය වේ. මේ අපේ සිරුර අනතුරකදී ක්‍රියාත්මක වන ආකාරයට නිරන්තරයෙන් අවදි වී පවතින ලෙස සලස්වයි. එම නිසා ඔබ නිතරම කලබලකාරී ස්වභාවයකින් සහ නොයිවිසිමත් බවකින් පසුවීම පුදුමයට කරුණක් නොවේ. මීට අමතරව ෆෝමෝ හෙවත් ලෝකයේ සිදුවන දේ Tamanට මගහැරේ යයි පවතින බිය නිසා ඔබ නිරන්තරයෙන් මානසික පීඩනයකින් පෙළෙනේ. සමාජ මාධ්‍ය හරහා අනෙත් අයගේ කෘතිමව සකස් කළ ලස්සන ජීවිත දෙස බලමින් ඔබ ඔබේ සැබෑ ජීවිතය පහත් කොට සැලකීමට පටන් ගනී. මේ ඔබේ ආත්ම විශ්වාසය බිඳ දමන අතර කාලයත් සමග එය බරපතල විෂාද දක්වා වර්ධනය විය හැක. නූතන පර්යේෂණ පෙන්වා දෙන්නේ දිනකට පැය 3කට වඩා සමාජ මාධ්‍ය භාවිතා කරන යෞවනයන් අතර මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාවය දෙගුණ වීමට පුළුවන් බවයි. අපේ අවධානය යොමු කිරීමේ හැකියාව එනම් attention span එක දරුණු ලෙස අඩුවීම තවත් බරපතල ප්‍රශ්නයක්. අද අපේ මොළය හුරු වී ඇත්තේ තත්පර 15ක කෙටි වීඩියෝ වලට පමණයි. එම නිසා ගැඹුරු පොතක් කියවීමට හෝ වැදගත් රාජකාරියක එක දිගට නිරත වීමට අපට අපහසු වී තිබේ. මේ ඔබේ වෘත්තීය ජීවිතයටද අධ්‍යාපනයටද මරු පහරක්. ඔබේ මොළයේ මතකයේ රැඳවා ගන්න ප්‍රදේශ එනම් හිපෝකැම්පස් පවා මේ අධික තොරතුරු ගලායම නිසා දුර්වල වේ. එය ඩිජිටල් ඇම්නීසියා නම් තත්ත්වයේ ඇති කරයි. එනම් ඔබේ මොළය ඊටමත් සරල දේවල් පවා මතක තියා ගැනීමට උත්සාහ නොකර ඒ සඳහා ෆෝන් එක මත යැපීමට පටන් ගැනීමයි. නිින්ද නොමැතීම හෙවත් ඉන්සෝම්නියා තත්ත්වයද මෙහි ඍජු ප්‍රතිඵලයකි.
නින්දට පෙර ෆෝන් එක භාවිතා කිරීමෙන් ඔබේ මොළය නින්දට සූදානම් කරන මෙලටෝනින් හෝමෝනේ නිපදවීම නතර කරයි. නින්ද නොමැතීම නිසා පසුදා ඔබ කෝපයෙන්, මහන්සියෙන් සහ අවධානයේ අඩු ස්වභාවයකින් පසුවීම ඔබේ මුළු දවසම අසාර්ථක වේ. තවත් වැදගත් කරුණක් වන්නේ ෆැන්ටම් වයිබ්‍රේෂන් සින්ඩ්‍රෝම් නම් තත්වයකි. එනම් ෆෝන් එකට පණිවිඩයක් නොපෙමිණියත් එය වයිබ්‍රේට් වූ වාසේ ඔබට දැනීමයි. මේ ඔබේ මොළය කොතරම් දුරකට මේ උපකරණයට වහල් වී ඇද්දයි පෙන්වන හොඳම උදාහරණයකි. දරුවන්ගේ මොළයේ වර්ධනයට මේන් වන බලපෑම කියා නිම කළ නොහැකි. කුඩා කාලයේදීම තිරයට නිරාවරණය වීම නිසා ඔවුන්ගේ සමාජ සම්බන්ධතා ගොඩනැගීමේ හැකියාව, සංවේදන, හෙවත් එම්පති සහ ඉවසීම වැනි ගුණාන්දිය මුළු මනින්ම විනාශ වී යයි. ඔවුන් ලෝකය දකින්නේ තිරයක් හරහා පමණයි. සැබෑ මිනිසුන් සමග ගනුදෙනු කිරීම ඔවුන්ට මහා බරක ලෙස දෙනේ. මේ සියලු කරුණු දෙස බලන විට පැහැදිලි වන්නේ අපේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය මේ කුඩා උපකරණය විසින් ඉතාමත් සූක්ෂමයෙන් දූෂණය කරන බවයි. අපේ ජීවිතයේ වටිනාම සම්පත් වන සෞඛ්‍ය නාස්ති කරමින් අප ලබා ගන්නා මේ తాවකාලික තෘප්තියෙන් ඇති ඵලය කුමක්ද? ඔබ අදම මේ ගැන සිතා බලා යුතුයි. ඔබේ ශරීරයේ ඇතිවන වේදනාවන් සහ ඔබේ සිතේ ඇතිවන නොසන්සුන් බව හුදෙක් අහම්බ සිදුවීම් නොවේ. ඒවා ඔබේ ශරීරය විසින් ඔබට ලබා දෙන අනතුරු ඇඟීම්යන්. මේ අනතුරු ඇඟීම් වලට ඇහුම්කම් නොදී දිගින් දිගටම තිරය මත රැඳී සිටීමෙන් ඔබ පියවරෙන් පියවර ගමන් කරන්නේ ආපසු හැරවිය නොහැකි විනාශයක් කරයි බව අමතක නොකරන්න. සැබෑ ලෝකයේ සුන්දරත්වයේ අත්විඳීමට නම් ඔබේ දැස්වලට විවේකයක් ලබා දීමට නම් සහ ඔබේ මනසට සැබෑ සැනසීමක් ලබා ගැනීමට නම් ඔබ මේ ඩිජිටල් වහල්භාවයෙන් මිදිය යුතුමයි. ඔබේ සෞඛ්‍ය රැක ගැනීම යන්න ඔබේ ජීවිතය රැක ගැනීමයි. ඔබ අද සිට ඔබේ ස්ක්‍රීන් ටයිම් එක පාලනය කිරීමට පියවර නොගත් හැත් හෙට දිනේදී ඔබට ඒ සඳහා විශාල වන්දියක් ගෙවීමට සිදු වෙනවා. අපේ මොළය සහ ශරීරය ස්වභාව ධර්මයේ කොටසක් මිස යන්ත්‍රයක කොටසක් නොවන බව තේරුම් ගන්න. ඔබේ දැස්වලට නිල් ආලෝකය වෙනුවට කොළ පැහැදි ගස්වැල් දකින්නට ඉඩ දෙන්න. ඔබේ කනට හෙඩ්ෆෝන් වල ශබ්දය වෙනුවට කුරුල්ලන්ගේ නාදය සහ ආදරණීයන්ගේ කටහඬ ඇසෙන්නට ඉඩ දෙන්න. එවිට ඔබේ මනස සහ ශරීරය යන දෙකම ඉතා ඉක්මනින් සුවපත් වන බව ඔබම වැටහෙනවා. මෙය හුදෙක් වීඩියෝවක් පමණක් නොවේ, ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමට ලැබුණු අනගි අවස්ථාවක්. එම නිසා ඔබේ ශරීරය සහ මනසේ පාලනය නැවත ඔබේ අතට ගන්න. ෆෝන් එක නිසා මැකී යන සැබෑ මිනිස් සම්බන්ධතා සහ හුදෙකලා වන සමාජය. ෆෝන් එක නිසා මැකී යන සැබෑ මිනිස් සම්බන්ධතා සහ හුදෙකලා වන සමාජය පිළිබඳව අප ගැඹුරින් විමසා බැලිය යුත්තේ. අද වන විට අපේ සමීපතම සම්බන්ධතා සියල්ලම මේ කුඩා තිරේ විසින් ගිලගෙන අවසන් වී ඇති බැවිනි. ඔබ මොහොතකට සිතන්න. අද පවුලේ පිරිස එකට වාඩි වී කෑම ගන්නා මේසේ දෙස. එතන ශබ්දයක් ඇතනම් ඒ හැඳි ගෑවෙන ශබ්දය හෝ ෆෝන් එකක වීඩියෝවක් වාදනය වන ශබ්දය පමණි. එකිනෙකාගේ දැස් දෙස බලා එදිනදා විස්තර කතා කළ ඒ සුන්දර අතීතය අද අයිති වන්නේ කෞතුකාගාරයකට පමණක් යන්න අපට සිතෙන්නට පුරුවන. එකම නිවසක එකම වහලක් යට ජීවත් වුණා. අද අප සියලු දෙනාම ජීවත් වන්නේ වෙනස්ම ලෝක හතරක හෝ පහක. මේ තත්ත්වය මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ ෆොබින් නමිනි. එනම් ඔබ ඉදිරියේ සිටින පුද්ගලයාට වඩා ඔබේ ෆෝන් එකට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඔහු නොසලකා හැරීමයි. මේ අද වන විට ලංකාවේ ආදර සම්බන්ධතා සහ විවාහයන් බිඳවැටීමට ප්‍රධානතම හේතුවක් බවට පත්ව තිබේ. ඔබේ සහකරු හෝ සහකාරිය පවසන දේට අවධානය යොමු කරනවා වෙනුවට ඔබ නිරන්තරයෙන් Facebook හෝ Instagram පරීක්ෂා කරන්නේ නම් එයින් ඔබේ සහකරු තුළ ඇතිවන්නේ දැඩි හුදෙකලාවක් සහ අනවශ්‍ය සැකයක් පමණි. මිනිස් සම්බන්ධතාවයක් පවතින්නේ එකිනෙකාට ලබා දෙන අවධානය, attention මතය. නමුත් අද ඒ අවධානය සියල්ලම උදුරාගෙන ඇත්තේ සමාජ මාධ්‍ය විසිනය. තවත් කෙනෙකුගේ ලස්සන පින්තූරයකට ලයික් එකක් දාන්නට උනන්දු වන ඔබ ඔබේ සහකරුගේ සැබෑ සිනහව දකින්නට අසමත් වී ඇත. මීට අමතරව දරුවන් සහ දෙමව්පියන් අතර පවතින සම්බන්ධතාවයට මේන් වන හානිය කියා නිම කළ නොහැකිය. කුඩා දරුවෙකු Tamanගේ ලොකුම ජයග්‍රහණය දෙමව්පියන්ට පෙන්වන්නට ඉන විට දෙමව්පියන් සිටින්නේ ෆෝන් එක දෙස බලාගෙන නම් එම දරුවාගේ මනසට දැනෙන ඒ ප්‍රතික්ෂේප වීම දරුවාගේ අනාගතයම අන්ධකාර කළ හැකිය. දරුවන් ඉගෙන ගන්නේ අප පවසන දේවලින් නොව
අප කරන දේවලින්ය. දෙමව්පියන් නිරන්තරයෙන් තිරේ මත රැඳී සිටින විට දරුවන්ද හුදෙකලාවට හුරුවන අතර ඔවුන් සමාජශීලී වීමට බියක් දක්වයි. අද සමාජයේ බොහෝ දෙනෙක් දහස් ගණනක් ෆ්‍රෙන්ඩ්ස්ලා සිටියත් සැබෑ ප්‍රශ්නයකදී කතා කරන්නට එකෙක්වත් නැති තරමට හුදෙකලා වී ඇත්තේ සබඳතා සියල්ලම කෘතිම වී ඇති නිසාය. අපි දැන් පණිවිඩයක් යවන්නේ තවත් කෙනෙකුගේ සුවදුක් විමසීමට නොව ඒ චාරිත්‍රයක් ඉටු කිරීමට පමණක් වන මට්ටමට පත්ව ඇත. ඒ පණිවිඩ ඇතුලේ එම්පති හෙවත් සහකම්පනයක් නැත. කෙනෙකුගේ ඇස් දෙස බලා කතා කරන විට දැනෙන ඒ ආධ්‍යාත්මික බැඳීම අද තාක්ෂණික තිරයට හුවමාරු වී ඇත. මිනිස්සුන් එකිනෙකා මුණ ගැසෙන සාදයකදී පවා හැමෝම උත්සාහ කරන්නේ ඒ මොහොත විඳිනවාට වඩා ඒ මොහොතේ පින්තූරයක් ගෙන සමාජ මාධ්‍යයට දැමීමටය. අපි කොච්චර සතුටින්ද ඉන්නේ කියලා ලෝකයට පෙන්වන්න දගලන මිනිස්සුන් ඇත්තටම ඒ මොහොතේ සතුටින් නැත. ඕන් ඉන්නේ තවත් කෙනෙකුගේ ඇගීමක් හෝ ලයික් එකක් එනතුරු බලාගෙන පවතින දැඩි මානසික නොසන්සුන් බවක. මේ නිසාම සමාජය තුල පවතින විශ්වාසවන්තකම සහ ලෝයල් භාවය අද ඊටමත් අඩු මට්ටමකට වැටී ඇත. මක් නිසායත් අපට ඕනෑම වෙලාවක තවත් විකල්පයක් සමාජ මාධ්‍ය හරහා සොයා ගැනීමට හැකියයි අපේ මොළේ රවටා ඇති බැවිනි. අසල්වැසියන් අතර තිබූ බැඳීම් පොදු කටයුතුවලදී එකතු වූ ඒ ශක්තිය අද අපට අහිමි වී ඇත්තේ අපි සියලු දෙනාම අපේම කුඩා ලෝකය තුල හිර වී සිටින නිසාය. නන්නා දුනන මිනිසුන් සමග අන්තර්ජාලය හරහා තර්ක කරන ඔබේ අසල්වැසියාට සුබ උදෑසනක් කියන්නට පවා අමතක කර දමා ඇත. මේ සමාජයේ විශාල පරතරයකට ඇද දමා ඇති අතර මිනිසුන් තුල තිබූ එකිනෙකාට උදව් කරන මේ ගුණය පවා අඩු වෙමින් පවතී. විශේෂයෙන්ම යොවුන් පරපුර අතර ආදර සම්බන්ධතා අද ස්ක්‍රීන් බේස්ඩ් වී ඇත. හදවතින් දැනෙන ආදරයට වඩා ඉමෝජි එකක් හරහා පෙන්වන ආදරය ප්‍රබල වී ඇත. මේ සැබෑ ජීවිතයේ ගැටලු පැන නැගුණු විට ඒවාට මුහුණ දීමට ඇති හැකියාව දුර්වල කරයි. සැබෑ මිනිස් සම්බන්ධතාවයකදී තියෙන ඒ බැඳීම, ඉවසීම සහ කැපකිරීම අද පරම්පරාවට අමුතු දෙයක් ලෙස දැනෙන්නේ ඔවුන් පුරුදු වී ඇත්තේ ක්ෂණික ප්‍රතිචාර ලබා ගැනීමට පමණයි. ඔබ තනි වෙන්නට බය නිසා සමාජ මාධ්‍ය වැළඳගත්තත් අවසානයේ ඔබට ඉතිරිවන්නේ වෙන කවදාකටත් වඩා වැඩි හුදෙකලාවකි. තාක්ෂණය විසින් අපව සම්බන්ධ කර ඇත බව පැවසුනත් ඇත්තටම සිදුව ඇත්තේ අපව එකිනෙකාගෙන් වෙන් කිරීමයි. සැබෑ මිනිස් ස්පර්ශයක්, සැබෑ සිනහවක් සහ හදවතින්ම කරන කතාවක් වෙනුවට අද අපට ඉතිරිව ඇත්තේ ප්ලාස්ටික් සහ වීඩියෝ තිරයක් පමණයි. අපේ පෞද්ගලිකත්වය පවා අද ප්‍රසිද්ධියේ වෙන්දේසි වෙමින් පවතිනවා. Tamanගේ පෞද්ගලික ජීවිතයේ හැමදේම ලෝකයට පෙන්වන්නට යාමෙන් සබඳතාවල තිබිය යුතු රහසිගතභාවය සහ පූජනීයත්වය කෙලසී ඇත. අද මිනිසුන් ජීවත් වන්නේ Taman වෙනුවෙන් නොව අන් අයට පෙන්වීමට සඳහාය. මෙවැනි තත්වයක තුල සැබෑ මිනිස් ගුණාංගය පවතින්නේ කෙසේද? අපි නැවතත් අපේ මුල්වලට යා යුතුයි. තිරෙන් ඔබට ලෝකයක් ඇති බවත්, ඒ ලෝකයේ ඉන්නේ ලේ මස් වලින් හැදුණු සැබෑ හැඟීම් තියෙන මිනිසුන් බවත් අප මතක තබා ගත යුතුයි. ෆෝන් එක පසෙහි තබා ඔබේ මවගේ දැස් දිස බලා ඇගේ සුව දුක් විමසන්න. ඔබේ මිතුරා සමග කතා කරන විට ෆෝන් එක සාක්කුවේ ගන්න. එතන ඇතිවන ඒ සැබෑ බැඳීම ලෝකයේ කිසිම ඇප් එකකට ලබා දෙන්න නැහැ. අපේ සමාජයේ හුදෙකලා වසංගතයකින් බේරා ගන්නට හැකිය අපි නැවතත් එකිනෙකාට මුහුණට මුහුණ කතා කරන්නට පටන් ගත්තොත්. ඩිජිටල් තිරේ විසින් මවන ඒ මායාවෙන් මිදී සැබෑ ලෝකයේ සුන්දරත්වය සහ මිනිස් සම්බන්ධතාවල වටිනාකම අත්විඳින්න. නැතිනම් අනාගතයේදී අපට ඉතිරිවන්නේ මිනිස් රූප සහිත රොබෝවරු පිරි සමාජයක් පමණක් වනු ඇත. ඔබේ ආදරණීයන්ට ඔබේ කාලය සහ අවධානය ලබා දෙන්න. එය ලෝකයේ කිසිම ධනයකට හෝ තාක්ෂණයකට සමාන කළ නොහැකි උතුම්ම තෑග්ගයි. ඩිජිටල් විෂහරණය හෙවත් ඩිජිටල් ඩීටොක්ස් යනුවෙන් අදහස් කරන්නේ තාක්ෂණය සම්පූර්ණයෙන්ම අතහැර දැමීම නොව තාක්ෂණය ඔබේ ජීවිතය පාලනය කරනවා වෙනුවට ඔබ තාක්ෂණය පාලනය කරන මට්ටමට පත්වීමයි. මෙහි පළමු පියවර වන්නේ දැනුවත් භාවය ලබා ගැනීමයි. ඔබ දිනකට කොපමණ වේලාවක් තිරේ දෙස බලා සිටිනවාද යන්න ඔබේ ෆෝන් එකේ ඇති ස්ක්‍රීන් ටයිම් පහසුකම හරහා පරීක්ෂා කරන්න. එම දත්ත දෙස බලන විට ඔබ මවිතයට පත්වනු නිසැකය. මන්දයත් ඔබ දිනකට පැය 5ක් ෆෝන් එක භාවිතා කරන්නේ නම් එය ඔබේ ජීවිතයෙන් වසරකට මාස 2කමාරක කාලයක් අහිමි කිරීමක් වන බැවිනි. දැන් අපි ප්‍රායෝගික පියවරවලට යොමු වෙමු.
මුලින්ම ඔබ කල යුත්තේ ඔබේ ෆෝන් එකේ ඇති අනවශ්‍ය නොටිෆිකේෂන්ස් සියල්ලම ක්‍රියාවිරහිත කිරීමයි. සෑම පණිවිඩයකටම ඔබේ අවධානය ලබා දීමට අවශ්‍ය නැත. වැදගත් ඇමතුම් සහ පණිවිඩ සඳහා පමණක් ශබ්දයේ ක්‍රියාත්මක කර අනෙක් සියල්ල නිහඬ කරන්න. එවිට ඔබේ මොළයට අනවශ්‍ය ලෙස ඩොපමින් ලබා දෙන ඒ කුඩා පෙළඹවීම් පාලනය කරගත හැක. දෙවනුව ඔබේ නිවසේ ෆෝන් ෆ්‍රී zones හෙවත් ෆෝන් එක භාවිතා නොකරන කලාප ඇති කරන්න. විශේෂයෙන්ම කෑම මේසය සහ නිදන කාමරය මියට ඇතුළත් විය යුතුයි. නිදා ගැනීමට අවම වශයෙන් පැයකට පෙර සහ අවදි වී පළමු පැය තුල ෆෝන් එක භාවිතා නොකිරීමට දැඩි තීරණයක් ගන්න. ඇඳ අසල ෆෝන් එක ආරෝපණය කරනවා වෙනුවට එය වෙනත් කාමරයක තබන්න. ඒ වෙනුවට උදෑසන අවදි වීමට සාමාන්‍ය ඇලාම් ඔරලෝසුවක් භාවිතා කරන්න. මෙය ඔබේ නින්දේ ගුණාත්මක භාවය ඉහළ නන්වන අතර දවස සාර්ථකව ආරම්භ කිරීමට මනසට නිදහස ලබා දෙයි. තවත් ඊටමත් සාර්ථක උපක්‍රමයක් වන්නේ ඔබේ ෆෝන් එකේ තිරය ග්‍රේස්කේල් හෙවත් කළුසුදු ප්‍රකාරයට පත් කිරීමයි. සමාජ මාධ්‍ය ඇප්ස් නිර්මාණය කර ඇත්තේ ඊටමත් දීප්තිමත් වර්ණ භාවිතා කරමින් ඔබේ අවධානය ඇද ගැනීමටය. තිරය කළුසුදු වූ විට ඔබේ මොළයට එම ඇප්ස් දෙස බලා සිටීමට ඇති ආසාව ඊට ඉක්මනින් පහවයයි. මීට අමතරව ඔබ ෆෝන් එක භාවිතා කරන සෑම අවස්ථාවකම මම ඇයි දැන් මේක අතට ගත්තේ යන ප්‍රශ්නය ඔබෙන්ම අසන්න. ඔබට ඇත්තටම අවශ්‍යතාවයක් තිබේද? නැතිනම් ඔබ මෙය කරන්නේ නිකම්ම කම්මැලිකමටද යන්න තේරුම් ගන්න. තිරය දෙස බලන කාලය වෙනුවට වෙනත් නිර්මාණශීලී විනෝදාංශවල නිරත වන්න. පොතක් කියවීම, ව්‍යායාම කිරීම, ගෙවතු වගාව හෝ ඔබේ ආදරණීයයන් සමග සැබෑ ලෙස කතාබස් කිරීම වැනි දේවල් සඳහා කාලය වෙන් කරන්න. මුලදී මේ ඔබට අමාරු දෙයක් ලෙස දැනෙනු ඇත. ඔබේ මොළය නැවතත් ෆෝන් එක ඉල්ලා කෑගසනු ඇත. නමුත් දින කිහිපයක් මේ ඉවසීමෙන් පුරුදු කළහොත් ඔබේ මොළය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වේ. එවිට ඔබට කුඩා දේවලින් පවා සැබෑ සතුටක් ලැබීමට හැකිවනු ඇත. තාක්ෂණය යනු ඔබේ ජීවිතය පහසු කිරීමට ඇති මෙවලුමක් මිස ඔබේ ජීවිතය විනාශ කිරීමට ඇති දෙයක් නොවන බව මතක තබා ගන්න. සමාජ මාධ්‍යවල සිටින අනෙක් අයගේ කෘත්‍රිම ජීවිත සමග ඔබේ සැබෑ ජීවිතය සංසන්දනය කිරීම නතර කරන්න. ඔබ සැබෑ වටිනාකම තීරණය වන්නේ ඔබේ ලයික්ස් ප්‍රමාණයෙන් හෝ ෆලෝවර්ස් ප්‍රමාණයෙන් නොවේ. ඔබ සැබෑ ලෝකයේ කරන දේවල් සහ ඔබ පවත්වන සැබෑ සම්බන්ධතා මතය. මෙම ඩිජිටල් විෂහරණය මගින් ඔබේ අවධානය යොමු කිරීමේ හැකියාව නැවත වර්ධනය වන අතර ඔබ මින් පෙර නොලැබූ මානසික සංසුන බවක් ඔබට අත්විඳීමට හැකිවනු ඇත. අදම ඔබේ ෆෝන් එකෙන් අනවශ්‍ය ඇප්ස් ඉවත් කරන්න. ඔබේ ජීවිතය නැවත දිනා ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබ තුලම පවතී. මේ වීඩියෝව අවසන් වූ සැනින් ඔබේ ෆෝන් එක පසක තබා ගැඹුරු හුස්මක් ගන්න. ඔබ අවක පවතින සැබෑ ලෝකීය දෙස බලන්න. ජනේලයෙන් එළිය බලන්න. ගහකොළ දෙස බලන්න. එහෙසෙත් නැත්නම් අසල සිටින කෙනෙකුට සැබෑ සිනහවක් පාන්න. සැබෑ ජීවිතය පවතින්නේ මේ කුඩා තිරය ඇතුලේ නොවේ. තිරයෙන් එපිට පවතින අසිරිමත් ලෝකය තුලය. ඔබ ඔබේ කාලයේ සහ අවධානයේ හිමිකරුවා වන්න. තාක්ෂණයට ඔබේ ජීවිතය සොරකම් කිරීමට ඉඩ නොදෙන්න. ඩිජිටල් වහල් භාවයෙන් මිදී සැබෑ නිදහස අත්විඳින නව ජීවිතයක් අදම ආරම්භ කරන්න. ඔබ සතු ඒ උදාර මිනිස් ගුණාගම් සහ හැකියාවන් ඔප්නන්වා ගැනීමට තාක්ෂණය බාධාවක් කරගන්න නොගැත. අවසාන වශයෙන් මතක තබා ගන්න. ඔබ මේ ලෝකයට පැමිණියේ තිරයක් මත ඇඟිල්ල ඉහළ පහළ යවීමට නොවේ. සැබෑ ලෙස ජීවත් වීමට සහ ලෝකයට යහපතක් කිරීමටය. එම නිසා ඔබේ ජීවිතය ඔබේ අතට ගන්න. මෙය ඔබේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් කරගන්න. මෙම වැදගත් පණිවිඩය ඔබේ මිතුරන් අතර බෙදා හැරීමටත් අමතක කරන්න එපා. මන්දයත් ඔවුන්ද මේ මොහොතේ මේ ඩිජිටල් උගුලේ හිරවී සිටිනවා විය හැකියි.
මෙවැනිම ඔබේ ජීවිතයට වටිනාකමක් එකතු කරන වීඩියෝ බලන්න දිගටම රැඳී සිටින්න අප සමග.